මේ අතර ගම්පහ පහළ යාගොඩ ප්‍රදේශයේ නිවසක අල්මාරියක් තුල සඟවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් සමග 24 හැවිරිදි තරුණියක් සුරාබදු දෙපාර්තමේන්තුවේ මද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි. ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවකට අයත් කොම්පඤ්ඤ විදිය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දුරකථන මධ්‍යස්ථානයක සේවය කර ඇති ඇය බොරැල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබා තිබෙනවා. මෙම මද්‍රව්‍ය ජාවාරමට දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථානයේ සේවය කරන ඇගේ මව මෙන්ම පියාද සම්බන්ධ බවයි හෙළි වී ඇත්තේ. තරුණිය අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන් දෙදෙනා ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. මේ වන විට ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටින තිලාන් නැමැති මද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් මෙම මත්කුඩු නිවසේ ඇසුරුම් කර වසර 7ක කාලයක් තිස්සේ මොවුන් විසින් බෙදා හැර ඇති බවටද අනාවරණය වී තිබෙනවා. අදාළ තරුණියගේ මව යාගොඩ දුම්රිය ස්ථානයේ සිට මරදානේ පිහිටි දුම්රිය මූලස්ථානයේ සේවයට පැමිණීමේදී අදාළ මත්කුඩු රැගෙන එන අතර තිලාන් නැමැත්තා පවසන පුද්ගලයින්ට ඒවා ලබා දෙන බවයි අනාවරණය වී ඇත්තේ. එලෙස ලබා දෙන පුද්ගලයින්ගේ නම් මෙම තරුණිය විසින් සටහන් කරගෙන ඇති අතර එලෙස සටහන් කළ ඇගේ අත් අකුරු සහිත පොතක්ද මත්කුඩු සඟවා තිබූ අල්මාරියේ තිබී සොයාගෙන තිබෙනවා.